2022 ඒ කොටස 17 වෙනි ප්‍රශ්නය 3x වර්ග 9x වර්ග y 12xy වර්ග කියන බීජීය පද තුනේ කුඩා පොදු ගුණාකාරය තමයි හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම දෙකෙන් බෙදන් යනවා මේ තුන් දෙනාම. 3x වර්ග දෙකෙන් බෙදෙන්නේ නැහනේ. 3x වර්ග ඒ විදිහටම ලියා ගන්නවා. 9x වර්ග y එක දෙකෙන් බෙදෙන්නෙත් නැහැ. ඒකත් ඒ විදිහටම ලියා ගන්නවා. 12xy වර්ග දෙකෙන් බෙදුනම 6xy වර්ගනේ. ඊළඟට ආය දෙකෙන් බෙදනවා මේ තුන් දෙනාම. 3x වර්ග කමාවක් 9xy වර්ග ඒව එකක්වත් දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ දෙන්නම. ඊළඟට 6xy වර්ග දෙකෙන් බෙදුවම 3xy වර්ග. ඊළඟට මේ තුන් දෙනාම 3ෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙන කට්ටිය ඉවරයි. ඊළඟට 3ෙන් බෙදන්නේ. 3x වර්ග 3ෙන් බෙදුවම x වර්ග 9x වර්ග y 3ෙන් බෙදුවම 3x වර්ග y. 3xy වර්ග 3ෙන් බෙදුවම පස්සේ xy වර්ග ඉතුරු වෙන්නේ. ආයෙත් මේ පද තුනම 3ෙන් බෙදෙනවා. 3x වර්ග y 3ෙන් බෙදෙනවනේ ඉතුරු වෙලා තියෙන. x වර්ග 3ෙන් බෙදුවම x වර්ගමයි බෙදෙන්නේ නැහනේ. 3xy වර්ග 3ෙන් බෙදුවම x වර්ග y xy වර්ග 3ෙන් බෙදෙන්නෙත් නැහැ. ඊළඟට මේ පද තුනම x වලින් බෙදා යනවා. x වර්ග x වලින් බෙදුවම x x වර්ග y x වලින් බෙදුවම xy xy වර්ග x වලින් බෙදුවම y වර්ග. ආයි x වලින් බෙදෙනවා. x ඉතුරු වෙන්නේ තව x වලින් බෙදුවම 1යි xy x වලින් බෙදුවම y y වර්ග x වලින් බෙදුවම බෙදෙන්නේ නැහනේ. y වර්ග ඒ විදිහටම ලියා ගන්නවා. ඊළඟට මේ තුන් දෙනාම y වලින් බෙදෙනවා. එක ඒ විදිහටම ලියා ගන්නවා බෙදෙන්නේ නැහැ. y වලින් බෙදුවම 1යි y වර්ග y වලින් බෙදුවම y ඉතුරු වෙනවා. ආයි y වලින් බෙදාගෙන යනවා. 1යි එක බෙදෙන්නේ නැහැ 1යි y ට y ඒවා 1යි. එම නිසා කුඩා පොදු ගුණාකාරය කූපෝගු සමානයි මේ බෙදපු ඉලක්කම් බීජීය පද ඔක්කොම ගුණ කරගෙන යනවා. දෙවරක් 2 ඊළඟට 3 වර්ගය 3 වරක් 3 ඊළඟට x වලින් ගුණ කරාම x වර්ගය y වලින් ගුණ කරාම y වර්ගය. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 36යි. දෙවරක් 2 4යි 3 වරක් 3 9යි 9යි x වර්ග y වර්ග. 9 වරක් 4 36යි x වර්ග y වර්ග තමයි උත්තරේ එන්නේ. x වර්ග 36යි x වර්ග y වර්ග.